ලසඤ්ඤා කණ්ඩ බලන් දෙන්නේ. අපි මෙතන ග්‍රෑම් 250ක් විතර අරන් තියෙනවා. දැන් මේකට ගත්ත මේ ලසඤ්ඤ වලටම හදපු ලසඤ්ඤ සෝස් එක. එහෙම හොයාගන්න බැරි කෙනෙක් හිටියොත් මේ වෙනුවට තක්කාලි පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. රිම කලබලයක් දැන් තියෙන්නේ. ලුණත්. ඇතිනේ. හොඳයි. අපි චුට්ටක් එකතු කරගන්නවා. මොසරෙල්ලා චීස් ටික. අපි දැන් මීට් සෝස් එක හදලා තියෙනවා. ඊට අමතරව වයිට් සෝස් එක හදලා තියෙනවා. මෙතුමා එකම වගේ කරයිද? එකයි. මට දාගන්න. කොහොමද මගේ ලසඤ්ඤ? අතරම ලසඤ්ඤ එක ගොඩාක් රසට තියෙනවා. හයි කොහොමද ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අන්න ඉතින් අද අපි දෙන්න ආවා කාලෙකට පස්සේ ඔයගලන්ට කුස්සියේ ඉඳගෙන හොඳ ලස්සන vlog එකක් අරගෙන. කෑමක් අද අපි රැට කෑමක් හදාගන්න යන්නේ. නවසීලන්තේ ඉඳලා ඉතාලිය පැත්තට පොඩ්ඩක් යන්න හිතුවා. හොඳ රෙසිපි එකක්. මොකද්ද? ලසඤ්ඤ. අර මං හිතුවා හොඳ බර වචන දාලා පොඩ්ඩක් ඒක ටිකක් කියයි කියලා නෑ කෙලිම. ලසඤ්ඤ හදන්න යන්නේ. ඒක ලියන්න අමාරුයි. කියන්න පුළුවන්. කන්නත් පුළුවන්. අපි ඉතින් නිතර හදන්නේ නැති කෑමක්. ඉතින් විශේෂ අවස්ථාවක ගොඩක් වෙලාවට සතියන්තේ එහෙම කවුරු දෙනකොට ඒ වගේ ඉතින් හදන්න පුළුවන් විශේෂ කෑමක්, රසවත් කෑමක්. අපි හිතුවා ඉතින් අද අපි දෙන්න මේ සතියන්තෙට ලසඤ්ඤ හදාගෙන කනවා කියලා. කාලම බලමු. අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක ඉතින් ලංකාවේ ඉන්න කෙනෙකුටත් පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් එකතු කරගෙන ලසඤ්ඤ හදන්න සූදානම් වෙලා ඉන්නවා. බලමු ඉතින් හැමදාමත් වගේ හරි ආදරෙන් ආරාධනා කරන මේ වීඩියෝ එක තිරනකම් බලන්න කියලා. හදමු. ලසඤ්ඤ කන්න බලන් දෙන්නේ. ලසඤ්ඤ දෙසඤ්ඤ දින්නේ. ඉන්නේ හරි බලන්නකෝ. රොඩි. ලසඤ්ඤ හදන්න යනකොට ඉතින් ලසඤ්ඤ හදාගන්න අවශ්‍ය කරන මූලිකම දේ මේ ලසඤ්ඤ ස්වීට්ස් තමයි ඕනේ. ඉතින් අපි මෙහි ගොඩක් වෙලාවට සුපර් මාකට් එකකින් අපිට ගන්න තියෙනවා. මම දැනුවත් වුණා ලංකාවෙත් ගොඩක් වෙලාවට සුපර් මාකට් එකකට ගියොත් ඔයගලන්ට මේ ලසඤ්ඤ ස්වීට්ස් ගන්න පුළුවන් මේ විදිහට පැකට්ස්. මේ පාස්තා වර්ග. ඔව්. ඉතින් මේක තමයි මූලිකම අවශ්‍ය දේ. ඊට අමතරව අනිත් දේවල් නම් ඉතින් අපිට එදිනදා ජීවිතේ හොයාගන්න පුළුවන් දේවල්. අපි අද හිතුවා ලසඤ්ඤ හදන්න
බීෆ් වලින් අඹරගත්ත බීෆ් මින්ස් තියෙනවා. ඉතින් ඒවත් එකතු කරගෙන තමයි අපි හදන්න යන්නේ. ඉතින් පහසුවට හදාගන්න හදන මේ ලසන්්‍ය එක කොහොමද හදන්නේ කියලා අපි බලමු එහෙනම්. හදාගන්න විදි. බලමු. ටොමෑටෝ. ඔයා තම මොනවද ඕනේ? තව මොනවාද ඉතින් ඕන කරන දේවල් ටික මම කපලා කොටලා තියෙනවා. අපේ මහත්තයාට රැයට පොඩ්ඩක් දෙන්න එපා. අද පොඩ්ඩක් ස්පෙෂල් නේ අදනේ. ඔය තියෙන්නේ ඔය හලනවද? ලුණු කැරට් සුදු ලුණු ඒ ටිකත් පොඩ්ඩක් ප්ලාස්ටික් කරගත්තා. අපි ඉතින් හදනකොට එකින් එක බලමු මොනවද ඕන කරන දේවල් කියලා. කැරට් කැල්ල කන්න. ඕකේ. බලමුනේ. රහට හදන්න ඕනේ. හරි හරි. අපි මුලින්ම මේකේ ලසන්්‍ය එක හදන්න මුලින්ම අපි මීට් සෝස් එක හදාගන්න ඕනේ. ඊගාවට තව බටර් එහෙම දාලා හදන සෝස් එකක් තියෙනවා. ඒක හදන්න ඕනේ. තෙල් චුට්ටක් දාගන්න. ඊට අමතරව මුලින්ම කරන්න ඕනේ අපි දැන් මේක oven එකක් තියෙනවා නම් ඇත්තටම oven එකේනේ අපි ගොඩක් වෙලාවට මේ ලසන්්‍ය එක බේක් කරගන්නේ. මේ වැඩ ඔක්කොම පටන් ගන්න කලින් අපි සෙල්සියස් අංශක 180ට oven එක ප්‍රීහීට් කරගන්න. එතකොට අපි මේ ටික හදලා යනකොට ගානට oven එක රත් වෙලා තියෙනවා. දැන් තෙල් ටිකක් අපි දැන් තියලා ටික රත් වෙනකොට දාන්න ඕන දේවල් ඒ ටික බලමු. තෙල් එක රත් වීගෙන එනකොට අපි මුලින්ම සුදු ලුණු පිට එක තුනක් හීනියට කපාගෙන ඒක එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු එක චූටියට කපාගෙන ලුණු ගෙඩි සාමාන්‍ය ලුණු ගෙඩියක් විතර ප්‍රමාණයක් දාගන්න. ඒ ටික දැන් හොඳට තෙලේ ටිකක් මැලවෙන්න දෙන්න ඕනේ. දැන් මේ විදිහට තෙල් එකේ විනාඩි 2ක් 3ක් විතර ලුණු ටික මැලවෙනකොට අපි ඒකට එකතු කරනවා බීෆ් මින්ස්. අපි මෙතන ග්‍රෑම් 250ක් විතර අරන් තියෙනවා මින්ස්. ඒ ටික හොඳට ඩි කර කර මේකට එකතු කරගන්න. දැන් ටිකක් හොඳට ගින්දරේ මේ බීෆ් ටික හදා කොච්චර වෙලාවක විදිහට තියන්න ඕනද? විනාඩි 8ක් විතර. විනාඩි 8ක් විතර. ඔව්. වැඩි ගින්දරේ. දැන් හොඳට පොඩ්ඩක් කුක් වෙනකම්. දැන් විනාඩි 8කට විතර පස්සේ අපි කපාගත්ත මේ කැරට් වල භාගයක් වගේ තියෙනවා පොඩියට කපාගත්ත කැරට් වල ටික මේකට එකතු කරනවා. අපි ඇත්තට මේකට ගත්ත මේ ලසන්්‍ය වලටම හදපු ලසන්්‍ය සෝස් එක. මේක ලංකාවේදී හොයාගන්න කෙනෙක්ට බැරි නම් ඇත්තටම ගොඩක් වෙලාවට සුපර් මාකට්ස් වල තියෙනවා. හැබැයි එහෙම හොයාගන්න බැරි කෙනෙක් හිටියොත් මේ වෙනුවට තක්කාලි පාවිච්චි කරන්න පුළුවන්. හොඳට ඉදුණු තක්කාලි ගෙඩි 2-3ක් විතර බ්ලෙන්ඩ් කරලා ඒකට මේකට එකතු කරගත්තොත් අවශ්‍ය ස්පයිසස් එක්ක ආවහම රසට මේ මීට් සෝස් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ සෝස් එකක් තියෙන නම් වෙන අතිරේක දේවල් අවශ්‍ය නැහැ. එකපාර මේ සෝස් එකම දාන්න පුළුවන්. එතකොට මේක ටිකක් පහසුවට ඇත්තටම හදාගන්න පුළුවන්. මේක තමයි ඉතින් අපි පාවිච්චි කරන සෝස් එක. ඕ නැවුම් සද්දේ. දැන් අපි සෝස් එක දානවා. ග්‍රෑම් කොච්චරක් තියෙනවද? ඒකේ තියෙනවා ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක්. දැන් අපි මේ බෝටල් එකත් හොද ගන්නවා. මොකද අපි ලසන්්‍ය හදනකොට පොඩ්ඩක් හොඳ ජූසි ගතියට එන්න ඕනේ. චීස් ටික මේ තියෙන ජූස් එකෙම තමයි ඒකත් කුක් වෙන්නේ බේක් කරනකොට. එතකොට ලුණු ගම්බිරිස් දාන්නේ පොඩ්ඩක් ඉන්න. හරිම කලබලයක් දැන් තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද රස තත්ත්වය කියලා. මොනවද උනේ?
රසයි මේ ගම්මිරිස් සරණට දාන්නේ. ඉන්න දැන් අපි එකතු කරමු මේ සෝස් එකට අවශ්‍ය කුළු බඩු ටික. කුළු බඩු? ඔව්. කුළු බඩුත් දානවද? ඒ කියන්නේ තුනපහ බදපු තුනපහ ඒ වගේම ඒ වගේවත් දානවා. මොනවද දාන්නේ ගම්මිරිස් කුඩේ? ගම්බිරිස් කුඩු ටිකක් දාමු. තව ඉන්න මම තාම දානවා. ඊට පස්සේ අපිට තේරෙනවා ලුණු ටිකක් මදි කියලා මේ සෝස් එකත් එක්ක එකතු වෙලා එනකොට අපි රස අනුව තව ලුණු චුට්ටකුත් එකතු කරනවා. ගෙදර තියෙනවා නම් අපි ගාව තියෙනවා මික්ස් හර්බ්ස් ඒ වගේම ඔරිගානෝ. මේ දෙකම දාන්න ඕනේ. දෙකකින් ගොඩක් වෙලාවට ඔරිගානෝ දැම්මොත් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මම ඔරිගානෝ ටිකක් දානවා. ටිකක් එකතු කරනවා. ඉතින් අපි නිතර හදන කෑමක් නොවුනත් විශේෂයෙන්ම කවුරු හරි කෙනෙක් ගෙදරට එනකොට උනත් අපිට මේ විදිහට ලසන්යා හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගෙදර දරුවොත් ආසයි සතියන්තේ මේ විදිහට හදාගෙන කන්නත් ඔයගලන්ට අවස්ථාව තියෙනවා. රස බලන වෙලාව. ගොඩක් නෙමෙයි. දැන් ලුණු ඇත්ත ගන්නට. ලුණුත්. ඇතනේ. හොඳයි. අපි මේ ටිකේ නාට්‍යයක් බලනවා. ඒ නාට්‍යම ඔයගලන්ට හොයාගන්න පුළුවන් ඒ වචනේ. හොඳයි. දැන් මේක මේ විදිහට විනාඩි 15ක් මේක මෙහෙම කුක් වෙන්න තියෙන ගමන් අපි මේකට අවශ්‍ය අනෙක් තව වයිට් සෝස් එකක් තියෙනවා. බටර් එහෙම දාලා හදන එක කොහොමද කියලා හදමු. දැන් අපි වයිට් සෝස් එක හදාගන්න බටර් මෙසෙටි එකක් දානවා. වයිට් සෝස් එක තමයි ඇත්තටම මේ ලැසන්ය එක තව රස කරන්නේ. ඕකේ. බටර් එක දී වුණාට පස්සේ අපි ඒකට එකතු කරනවා පාන් පිටි මෙසෙහන්දා. මේ දෙක හොඳට කවරම් කරමු. පාන් පිටි බටරුයි. ඊට පස්සේ ඒකට කිරි එකතු කරලා තමයි අපි මේ වයිට් සෝස් එක හදාගන්නේ. නැවුම් කිරි. yes. නැවුම් කිරි මිලිලිටර් 250. අපි ඇත්තටම අද මේ රෙසිපි එක හදන්නේ දෙන්නෙක්ට හෝ තුන් දෙනෙක්ට වගේ ඇති වෙන ප්‍රමාණයට. එතකොට Tamanට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වැඩි කරගෙන ඊට වඩා පිරිසකට හදාගන්න වග බලා ගන්න. හරි. දැන් කිරි ටික එකතු කරලා මේ ටික කවලම් කරගමු. හොඳයි. මම හැන්දට වඩා මේකට පාවිච්චි කරන්නේ විස්ක් එකක්. එතකොට අපිට ලේසි. හොඳට මේ ටික තේ කරගන්න. දැන් අපි මේ ටික කවලම් කරන ගමන් මේකට අපි එකතු කරගන්නවා ගම්බිරිස් ටිකක්. මේකටත් ගම්මිරිස්. ඔව්. ඊට පස්සේ අපි රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු ගම්මිරිස් නැතුව මොන සෝස්ද? වැටහුණානේ. දැන් හොඳට මේකයි කියන්නේ නේ. මේ ටිකක් තික් සෝස් එකක් වෙනකන් චුට්ටක් මේ විදිහට විස්ක් එකකින් කවලම් කරා. දිහට ටිකක් තික් එකට මේ සෝස් එක එන අතරතුර වැරදෙනවා දැම්මට පොඩ්ඩක්. අපි චුට්ටක් එකතු කරගන්නවා මොසරෙල්ලා චීස් ටිකක්. ඕකේ. චීස් දානවා මේ ලසන්යා එකටත් උඩින්. හැබැයි මේකටත් චුට්ටක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට අපි දැන් මීට් සෝස් එක හදලා තියෙනවා. ඊට අමතරව වයිට් සෝස් එක හදලා තියෙනවා. නේ එමනේ. ඔව්. හොඳයි. ඉතින් දෙන්නෙක් ඉන්න අපිට මේක
අවස්ථා කීපයකදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉන්නවා වෙන භාජනයක් කරගන්න. දැන් ඉතින් අපි අපේ මේ ගත්ත භාජනය මේ කවර් එකකට දාන්න පුළුවන් භාජනයක් වෙන්න ඕනේ. ඉතින් අපි ඒකට අවශ්‍ය ෂීට්ස් ප්‍රමාණ ටිකක් ටික් වෙලා ඊට පස්සේ මගේ මහත්තයා වැඩ ටික පාවිච්චි කරලා ඒක ඉදියට හදාගත්තා. කපලා කොටලා. දැන් ඉතින් අපි බලමු කොහොමද මේක ලේයර් කරගන්නේ කියලා. අපි මුලින්ම අපි හදාගත්ත මීට් සෝස් එකේ මුලින්ම මීට් සෝස් එක තමයි අපි මේකේ අඩියට දාන්නේ. කියන්නේ ෆස්ට් ලේයර් එක ෆස්ට් ලේයර් එක විදියට. මීට් සෝස්. ඕකේ ඕකේ. ඊට පස්සේ මට හිතෙනවා භාජනයේ ප්‍රමාණය අනුව අපි මේ වගේ ෂීට්ස් දෙකක් එකතු කරනවා. ඊට පස්සේ white sauce. am I right? ඊට පස්සේ ආපහු තුන්වෙනි ලේයර් එක විදිහට මම වැරදි. ආපහු මීට් සෝස්. අපිට වෙන මොනත් අපි කැමති දේවල් දාගන්න බෑ. මෙහෙමයි මේකට ඉතින් අපි එකතු කරනවා නම් මේ මීට් සෝස් එක හදනකොට තමන්ට අවශ්‍ය කරන එළවලු ජාති එහෙම චුට්ටක් ඔය සැල්දිරි වගේ එකතු කරගන්න පුළුවන්. නමුත් ඉතින් අපි මේ ලොකු වියදමක් කරගන්නෙත් නැතුව ගොඩක් ඉතින් ඉතාලි රසටම එන්න මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි පළවෙනි ලේයර් එක මීට් සෝස් එක ඊකට ෂීට් එක දැම්මා. හතරවෙනි ලේයර් එකට අපි ඊයර හදාගත්ත සෝස් එක white sauce. white sauce එක මේ විදිහට ලේයර් කරනවා. පස්වෙනි ලේයර් එකට අපි mozzarella. චීස් ටිකක් දානවා. ටිස්ටේ වැඩිපුර දාන්න බෑ. දාලා දෙන්නස. එතුමාට බාර දුන්නා. මෙතුමා එතුමා වගේ කරයිද? එකේ. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ මීට් සෝස්. මං හිතන්නේ හරි. මගේ ක්‍රමයට හදන්න. පොඩ්ඩක් මට තව ලේයර් එකක් දාගන්න ඉතුරු කරන්න. අඩු වැඩි නැතුව දාන්න ඕන. චුට්ට දාලා හරියන්නේ නෑනේ. අහා. නේ? ලසඤ්ඤ දෙසඤ්ඤ වෙන්න දානවා. හරි? හරි. ඊට පස්සේ white sauce. ඔව්. 6යිනේ. ඔව්. ලේස් ගණන් මතක තියාගන්න බෑ දැන්. දැන් අපි හරියට බැලුවා ලේයර්ස් දෙකක් දාලා තිනා තව එකක් අපි ඔය විදිහට දාගන්න ඕනේ. භාජනයේ ඉඩ ප්‍රමාණය අනුව. right. හොඳට වැඩේ සිද්ධ කරනවා මෙතුමා. ඉතින් දන්නවනේ. අල කරන්නේ නැතුව. අල කරන්නේ. ඉතින් භාජනයේ අපිට පේන චූටි ගැප් එකක් අයිනෙන් තියෙනවා. වෙන කරන්න දෙයක් නෑ. මොකද අපිට තව ෂීට් එකක් පැත්තකින් දාන්න බැහැ. තියෙන ඉඩ ප්‍රමාණය අනුව අපි හිතාගෙන හිටියේ වෙන භාජනයක්. නමුත් ඒක අපිට අකරතැබ්බයක් වුණා. කරදරයක් වුණා. දැන් චීස් ටිකක් ඕකේ. උඩ ලේයර් එකට දාන්න ටිකක් ඉතුරු කරලා ගානට බැලන්ස් කරලා චීස් ටික දාන්න මාත්‍රයි. වාට චීස් දෙන්න නැති තරම්. ඕකේ. ඇති වැඩි. අපි උඩට දාන්න ඕනේ. වැඩක් තියෙනවා කරනවා නම් තව එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි ওই විදිහට හදාගමු භාජනේ. ගැප්පක් තියෙනවා මෙහෙමනේ. ඔව්. right. ඊට පස්සේ ෆයිනල් මීට් සෝස්. ඕකේ. තුපටි දාන්නනේ. ඔව් දාගන්න. ලසඤ්ඤ දෙසඤ්ඤ අපි රෙස්ටෝරන්ට් එකකට ගියත් ඉතින් මේ විදිහට තමයි අපිට දෙන්නේ. ඕකේ. ඊට පස්සේ දැන් white sauce. ඔව්.
ඔයාලට හිතෙන්නේ මේක ටික වෙලා යන රෙසිපි එකක් අපි වෙන්දට හදන ඒවට වඩා කියලා? මොකද ඔයාලට හිතෙන්නේ? එමත්ම නෑ නේද? මොකද? වෙලා යනවද ඔයාලට? මම හිතනවා ටික වෙලාවක් යනවනේ. හ්ම්. දැන් මේක බේක් වෙන්නත් එපා. වෙලාවක් යනවා. දැන් ඔන්න ඉතින් kind smart thinking. අන්තිම බිඳුව පවා ගාන්ට නිකන් අය සුපිරියට ඇදිලා දැක්කනම සමබර කරණය ලසඥ චිසා අච්චිසඥ වෙන්න චීස් ටිකක් එකතු කරනවා. දැන් අපි ඔක ෆොයිල් එකකින් වහගමු. ගොඩාක් තද වෙලා මේ ලේ එකට කිට්ටු නොවෙන්න ටිකක් උඩින් මත පිටේ මොකද ඇතුලේ තියෙන ටික හොඳට බේක් වෙන්න ඕන හින්දා අපි ෆොයිල් එකකින් වහගමු. ඔබගේ දෝතින් පිදූ ආදරේ. දැන් අපි මගේ දෝතින් පිදූ ලසන්නේ ඔන්න එකට දාන්න. හරි. දැන් අවන් එක හොඳට ප්‍රීහීට් වෙලා තියෙන්නේ. අවන් එකට දාලා අපි කොච්චරලා තියෙනවද? ඔය තමයි කියනවා. විනාඩි 40ක්. හරි. විනාඩි 40ක් බලන් ඉන්නවා දැන් එක්කන්. විනාඩි 40ක් මේක මේ විදිහට සෙල්සියස් අංශක 180යි බේක් කරගන්නවා. බලමු ඉතින් අද රෑ කෑමට ලසඤ්ඤා හදාගන්න එක කොයි විදිහට එයිද කියලා අපි හදපු දේවල් එක්ක. නම් තව විනාඩි කාලම තමයි කියන්නේ. 40කින් හම්බ වෙනවා. දැන් අපි මේකේ ෆොයිල් එක අයින් කරලා තව විනාඩි 15ක් අපව oven එකට දානවා. එළියට ගන්න යන්නේ. ලසඤ්ඤා. ඕ. හාපුරා කියලා එහෙම කරනනේ. ඔව්. චීස් පිරලා දෙන්න. හරිනේ. මන්ට දාගන්න චීස් වැඩිද මන්ද අපි දාලා තියෙනවානේ. චීස් වැඩි. කර කලවන්න. හා. ඔය තත්තේ සුපිරිය. එක්කෙනෙක් කාව. ලසඤ්ඤා කන්න. රස්නේ හැබැයි. ඔව්. වඩ කැලකවන්න. හා. චීස් පෙරෙනවා. මහත්තයා මෙම කන්න ඕන දැන. අනිවාර්යෙන්. උනාට තෙඩි චීස් තියෙනවා. ඒකයි මං හිතන්නේ. හොඳයිනේ. කොහොමද මගේ ලසඤ්ඤා? හොඳයි. ෂීට් එකත් තැම්බිලා තියෙනවා. සමහර ෂීට්ස් තියෙනවා ඒවා ටිකක් කලින් තම්බලා ගන්න ඕනේ.
අපි දැන් මේ ගත්ත එක නම් ඒ අපි දාන මීට් සෝස් එකේ අර තියෙන ජූසි එකෙන්ම ෂීට් එක තැම්බෙනවා. ඒ හින්දා කිසිම අමු ගතියක් ඒ මුකුත් නෑ. හොඳට තැම්බිලා තියෙනවා. කන්න රසයි. දැන් අද ටිකක් රෑ කෑමට මහන්සි වුණා. හැබැයි මහන්සි වුණු තරමට ප්‍රතිඵල තියෙනවා. හරි රසට අද ඔන්න ලසන්ියක අපි ගෙදර හදාගත්තා. නිම. දැන් අපි හදලා බලන්න. අපි මෙතුමා දැන් ඉතින් අතර වැඩ කරලා හැන්දෑවේ. ඒක දැන් මහන්සි පිටේ තින්නේ. ඔන්න රෑ කෑම දෙන්නම එකතු වෙලා හදාගත්තා. ඉතින් හැමදාමත් අපි බලන ඔයගලන්ට ආරාධනා කරනවා මේ විදිහට පුළුවන්කමක් තියෙනවා නම් මේ දේවල් එකතු කරගෙන මේ විදිහටත් හදලා බලන්න. ඇත්තටම ලසන්ියක ගොඩාක් රසට තියෙනවා. තව ඉන්නවා නම් අපේ ආදරණීය තුතුන් අපි දන්නවා හැමදාම මොන හරි අඩු වැඩිය මේකට තව මෙහෙම එකතු කරොත් හොඳයි කියලා එහෙම කියන අයත් ඉන්නවා. ඉතින් ඒ අදහසත් අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා පිළිගන්නනේ. ඔව් එහෙනම් අපි රස විඳිනවා. අම්මාටම බුදු සරණයි ජේස්පීට එන. අද කොල්ලා ඉක්මනට vlog එක ඉවර කරගන්න හදන්නේ බඩගින්න ඉන්නේ. අපි එහෙනම් අපහු රස වීඩියෝ එකක් ඔයගලන්ට බලන්න අරගෙන එන්න. ඉතින් අපිට ඉස්සරහට විශේෂ දේවල් තියෙනවා. විශේෂ දේවල් තියෙනවා. මේ දේවල් ටිකට කරගෙන ඔයාලන්ට ලස්සන වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් අපි යනවා අදට මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි. එහෙනම් පරිස්සමින් ඉන්න. එහෙනම් ලස්සන සතිය. බයි. බයි.